Excel වල එපාම කරපු දෙයක් තමයි මේ save කරන්න අමතක වෙන එක. except මෙන්න මේ option එක දාලා නැත්තම්. කවුරු හරි මේ dashboard එකේ changes වගේක් කරලා තියෙනවා. මේ මොකද්ද? don't click. ඉවරයි. hi සඳුන් දැන් සැපද? නොදන්න දේවල් ක්ලික් කරලා data loss කරගත්ත නේද? ටික් එක දාලා තියෙනවා. හැබැයි undo buttons වැඩ නැහැ. ඒ කියන්නේ මේ macro code එකක් තමයි මේ run කරලා තියෙන්නේ. මේ වගේ අකරතැබ්බයක් ඔයාලටත් අනිවාර්යෙන් වෙන්න පුළුවන්. ඒ නිසා මම noob කෙනෙකුයි pro කෙනෙකුයි මේ සිටුේෂන් එක හැන්ඩල් කරන්නේ කොහොමද කියලා දැන් ඔයාලට පෙන්නන්නම්. noob කෙනෙක් නම් අයියෝ මම මේක දැක්කේ නෑ මම දන්නෙත් නෑ මම VBA Macro recommend කරන්නෙත් නෑ කියලා shape එකේ මාරු වෙන්න පුළුවන්. හැබැයි pro කෙනෙක් නම් yo what's the big deal? ඔයාලට කරන්න තියෙන්නේ ෆයිල් එකට යන්න. මෙතන තියෙනවා info, මෙතන තියෙනවා version history. මෙන්න මෙයාව ක්ලික් කරන්න. එතන මේ දකුණු අත පැත්තේ තියෙනවා timeline එකත් එක්ක ඔයාගේ මේ ෆයිල් එකේ versions. ඔයාලට පුළුවන් මේ විදිහට මෙයාව ක්ලික් කරලා මෙතනින් restore කියන එක දෙන්න. right මෙන්න බලන්න අපි ෆයිල් එක ඉතාමත් ලේසියෙන් recover කරගත්තා. එතකොට auto save දාලා version history ඔයා use කරන්න දන්නව නම් ඔයා safe. ඔයාගේ වැඩත් safe. ඔයාගේ data කවදාවත් loss වෙන්නෙත් නැහැ. ඉතින් Excel ඉගෙන ගන්නව නම් fake gurus ලගෙන් ඉගෙන ගන්න නැතුව හරිම තැනින් හොඳම කෙනාගෙන් ඉගෙන ගන්න. ඔයාලට වැඩිදුර මේ advanced Excel ඉගෙන ගන්න ඕන නම් ඔයාලට පුළුවන් comment එකක් දාලා මාත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් මේ ගැන දන්නේ නැති සඳුන් වගේ ඔයාටත් යාළුවෝ එන්න පුළුවන්. ඒ නිසා මේ හැමෝම comment section එකේ mention කරන්න එයාටත් මේක දැනගන්න.